ඉක්මන් කරන්නනේ මට වැඩ තියෙනවා. මෙව්වත් වැඩ තමා හිටපම් පොඩ්ඩක්. ආයි මිනිහා මොකද්ද කරන්නේ? ලීර ගහ ගන්න තේරෙන්නේ නැද්ද? ලීයට තමා ගෑණිය ගැහුවේ චූටි මිස්ටේක් එකක් වුණේ දැන් නැද්ද? හොඳ චූටි. චූටි තමා. ඌට වැඩි දේවල් වෙන්නේ මිනිසුන්ට. අල්ල ගන්නවක හරියට. අල්ලන් ඉන්නේ. ගාය මේ පාර හරියට කෙලින් එනේටම තමා ගහන්නේ. ගහයි කෙලි. බලන්නකො නැද්ද කියලා. ඕයි මොනවද කරන්නේ මිනිස්සු? මං ඊයේ සුදු කොටි දැක්කා. ඔය ඊළඟ ලෙඩාට එන්න කියන්න මිස්. නම කියන්නකො බලන්න. 76 12 654 ડોක්ටර්. ටෙලිෆෝන් නම්බරේ නෙමෙයි මං ඇහුවේ. නම කියන්නකො. 76 12 654 ડોක්ටර් ඒක තමයි නම. හරි හරි දැන් ඔයගේ වයස කියන්නකො. ડોක්ටර් කියන්න බලන්න මට වයස කීයක් විතර පේනවද කියලා. මම දන්නවද ඔයගේ වයස කීයද කියලා? ඔයා කියන්න බලන්න. මට 18ක් විතර පේනව නේද ડોක්ටර්? හරි හරි කමන්නේ. ලෙඩේ කියන්නකො මොකද්ද කියලා? මම දන්නවද ડોක්ටර් ලෙඩේ මොකද්ද කියලා? ડોක්ටර් කියන්නකො බලන්න මගේ ලෙඩේ මොකද්ද කියලා. මම දන්නවද ඔයාලට තියෙන අමාරුව මොකද්ද කියලා? මට කිසිම අමාරුවක් නෑ ડોක්ටර්. ડોක්ටර්ට පේනවද මට මොකක් හරි අමාරුවක් තියෙනවා කියලා? අමාරුවක් නැත්තම් කරුණාකරලා යන්න. මට තව ලෙඩ්ඩු ඉන්නවා බලන්න. අනේ සැරවෙන්න එපා ડોක්ටර්. මට තියෙන අමාරුව මමනේ දන්නේ. මේක මහා විශාල කරදරයක් වුණානේ අප්පා. එතකොට ડોක්ටර්ට මාව කරදරයක්ද? කියන්න ડોක්ටර් මාව කරදරයක්ද? අයියෝ තව මට ලෙඩ්ඩු ඉන්නවා බලන්න. බහපන් එළියට. නෑ මම යන්නේ. මම මෙතෙන්ටම වෙලා ඉන්නවා. මට බෙහෙත් දුන්නේ නෑනේ ડોක්ටර්. හම්බෝ තොට යන්න බැයි නම් මම යනවා. ડોක්ටර් ආවා ඊළඟ පේෂන්ට් එන්න. අනේ මේ ඉක්මන් කරලා එන්න මේ වහින්න දෙන්න ටක් ගාලා අර මිටිය ගෙනල්ලා දෙන්නකෝ. එයි මේක ගන්න බරයි ආ. අපේ අම්මා. ඇයි? මේ කවුන මිටියක්ද? මිටිය තමයි ඔය. එහෙනම් මොකද්ද? අයියෝ මිටියක් ගේන්න ගියපහම ඕක ගෙනල්ලා දෙන්නේ. අර චූටි මිටියක් තියෙන්නේ. ඒ චූටි මිටිය ඇති අල්මාරියේ. ඒකයි කොන්ක්‍රීට් එකේ ගෙනල්ලා දෙන්නකෝ මට. වැඩ කරනකොට ගණ්ඩයි යවුවා මොන මඟුලක්ද? මට තේරෙනවා යවුවා. ඉක්මනට ගේන්න ඔය අනේ. අයියෝ ආ මේ පොඩි කොන්ක්‍රීට් එකක් නෑ මේකව තුල් කරලා ගන්නවා බරයි. ඔය මොකද්ද? අයියෝ කොහොම බිමට අතාරිනවා. අයියෝ මේ මගුල හරියන්නේ නැහැ. ඔය මගුල තෙමිටිද? මම බහිනවා. මේ ඉක්මන් කරලා අටේ යතුරු පොඩ්ඩක් ගෙනල්ලා දෙනවකෝ. අනේ මෙයා ගේ ඇතුළේ තිබ්බ යතුරු ටික ගෙනාව 8 9 10 මට හොයන්න බෑ. ගිහින් හොයාගන්න එපැයි. මට තේරෙන්නෙත් නෑ. වා කීයද කියලා මම බලලා ගන්නකො කීය හරි. ඕ මෙව්ව ගෙවල් වල යතුරු. මෙව්වනේ මේ බං ගේන්න කිව්වේ. අනේ යතුරක් දන්නේ නැති ගෑනු. අර මල් එකක් ගිහිල්ලා අරන් එනවකෝ. අනේ මේක රෝස අරලිය ඔච්චර පිට තියෙන ඔක්කොම ඕන එකක් තෝරලා ගන්නවා. ඕ වර්ග හතරක් තියෙනවා. මේ මොන කෙහෙම් මල්ද මටත් දැන් මල පයින්නවා ඈ. තොකෝ මල් වට්ටියක් කියලා. මල් ඕන්නේ නැහැ. අර ඔයිල් බෝතලේ අරගෙන යනකෝ. කොච්චර කිව්වත් කියන මගුල් නෙමෙයිද බං වෙන වෙන රෙද්දවල් නේ ගේන්නේ. මේක දාන්නකො. කොයිද විලෝ මේක ගෙනාවේ? දීප ළඟ තිබිලා. මොකද්ද? තෙල් එක. මොන තෙල්ද? පොල් තෙල්. පොල් තෙල්? ඔව්. යඩේ තමුස ගන්න අනේ වලව්වේ කුමාරි හාමි කියලා හිතේ තියාගෙන නැති උඹ අහගන්න එපා මගෙන් උඹගේ වලව්කම උඹට හිතේ ඒ කාලේ උඹ කරපුවා මම දන්නේ නැහැ කියලාද මෙහෙ වරෙන්කො මෙතන උඹට කියලා දෙන්න ඇව්වා කරබනේ හිටපන් උඹ මගේ කට අවුස ගන්න නැතුව උඹගේ පැටි කිරිය මම කියනවා ගමටම එන්න එච්චරයි ඔව් අයියෝ කරබගෙන ඉන්නවා විල්ලච්චගේ මොනවද විල්ලච්ච තමුසල කරබන අහකට අනේ මේ මගේ අහකට තමුසෙත් යනවා මතකද උඹට ඒ කාලේ ඉස්කෝලේ යන කාලේ උඹ එක එකත් එක රවුම් ගහලා ගියපුවා මතකද උඹට මතක් කරලා දෙන්නද මං දැන් මේකේ අඩු කුලේ එකෙක් බැඳගෙන අල්ලේ නටව අපිට නෝ වලව කරකම් පෙන්නන්න කුමාරි හාමි ආයතද කුමාරි හාමි අපි දන්නේ නැද්ද තොපි හැටි මුළු ගමේම මිනිසුන්ගේ ඉඩම් ටික අරගෙන තොපි වැටවල් ගහගෙන ඉන්නේ හොරට උඹ ඒක දන්නේ නැහැ කියලාද හිතේ මුළු ගමම තොපිට බයිනවා මම විතරක් නෙමෙයි ඔව් අවනම් වෙන විදිහට ඒක මිනිසුන්ට බයින්න එපා එහෙම බන්න අම්බුකාර වචන හොය ඉන්න බෑ රණ්ඩු වෙන වෙලාවට කටරන එකට මම කියන්නේ විල්ලජ්ජ හැබැයි ඔය යෝක නවත්ත ගන්නවා මටත් කියලා ආත්ම කරුත්තක් තියෙනවා ඒකත් එක නැති වෙලා යනවනේ ඕකේ අනේ තමුසේගේ ආත්ම කරුත්තේ මොකද ඒකෙන් තියෙන බයිනකොට තමුසේට තියෙන රුදා ඒක නෙමෙයි තමුසේට තියෙන අර ගෑනිට බයිනකොට මොකක් හරි පැලියාවක් බැනපිය තොට ඇති වෙනකම් බැනපිය හැබැයි සද්ද අඩු කරලා බැනපිය මට පොඩ්ඩක් නිදිය ගන්න බෑ අඩි මෙහෙ වර කොහෙද ගියේ බෙරවා ඉඩම් හොරි මෙහෙ වර මෙහෙට